සුබ දවසක් යාළුවනේ. අද අපි හදන්න යන්නේ මෝරමාළු කරියක්. බතට කන්න. මේ බලන්න මේ තියෙන්නේ මං කඩෙන් පොලෙන් ගෙනාවේ මාළු කඩෙන්. ඒක මම තම්බලා වැලි ඇරලා මේ විදියට සෝදගෙන පිරිසිදු කරලා ඒකේ වැලි වගේක් තියෙනවා හැමේ ඕන නැත්තම් කපලා ඉවත් කරන්නත් පුළුවන්. මේ තියෙන්නේ මට අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපා ගන්න විදිය. අපි දැන් මේ කපාගත්තු මෝරමාළු ටික, කැබලි ටික අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපා ගන්න. අවශ්‍ය ද්‍රව්‍ය තමයි මම දැන් මේ පෙන්නන්නේ. ඒකට තෙල් පොඩ්ඩක් ඕන, හැඳි 3ක් වගේ, තේ හැඳි 3ක් වගේ තෙල් තෙම්පරාදුව දාගන්න. ඊට පස්සේ අපිට ඕන වෙනවා සියඹලා ටිකක් මිරිකලා. දෙහිත් එක්ක කලවමේ දැම්මත් කමන්නේ. මේ පොල් කිරි අවශ්‍ය ප්‍රමාණයට අපේ ගෙදරට හොදි ඕන නිසායි මම එච්චරක් ගත්තේ. මේ තියෙන්නේ බැදපු 3-5 කුඩු, මේ මිරිස් කුඩු, කහ කුඩු සහ ලුණු. ඒ ප්‍රමාණ ලියලා තියෙනවා. ඔයාලා ගන්න ඒ විදියට. මේ තියෙන්නේ රට ලුණු, රම්ප කරපිංචා, සුදු ලුණු බික් 3-4ක්, තලාගත් කුරුඳු කැබලි, හෙන්සාල්, අබ ටිකක්, උළුහාල් ස්වල්පයක්. දැන් මම මේ ඇතිලිය රත් වෙන්න තියලා ඊට පස්සේ තෙල් ටික දාගෙන දැන් මම දාන්න යන්නේ තෙම්පරාදු ඉස්සෙල්ලාම දාගන්න යන්නේ. දැන් බලමු තෙල් දාලා ඉවර වෙලා ඒක රත් වෙන්න ඇරලා ඉවර වෙලා අර මම කියපු 3-5 බඩු සේරම මේකට කලවම් කරන්න බෙදෙන්න අරින්න. ඒක ඉතින් ඔයාලා දන්නවනේ කොහොමද වෙන්න ඕනේ කියලා. හැමදාම තෙම්පරාදු කරන කෑමක වෙන්න ඕන හරියක් තියෙනවනේ. ඒ විදිහටම ඔයාලා රන්වන් පැහැයට මේ ටික බෙදගන්න. මේ විදියට දාගන්න, සේරම දාන්න, එක එක බෙදෙන්න එහෙම අවශ්‍ය නැහැ. ඒකටම දැන් බැදුනට පස්සේ මම මිරිස් කුඩු චුට්ටක් දානවා කහ කුඩුත් එක්කම පොඩ්ඩක් ඒ විදියටම බෙදෙන්න. ඒකටම ගොඩක් බදින්න එපා. ඊට පස්සේ පොල් කිරි ටික දානවා මම. තෙම්පරාදුවටම කලවම් කරලා පොල් කිරි ටිකක් දාලා කලවම් කරගන්න. මේක මිරිස් කුඩු ටික දිය වෙන්න හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ මම දානවා මේකට මාළු කැබලි ටික. මාළු කැබලි ටික උතුරන්න දාලා වහන්න ඕන. මේකට ඒ විදිහටම මේ මං කපාගත්තු මාළු කෑලි ටික ඒ විදිහට ඔයාලත් දාන්න. ඊට පස්සේ ඒක දාලා ඉවර වෙලා කලවම් කරලා ඒකට සියඹල ටිකක් දාගන්න. ඔයාලට කැමති නම් පස්සේ තෙම්පරාදුව දාන්නත් පුළුවන්. මේක මගේ ක්‍රමේ. මේ විදිහට තමයි මං හදන්නේ. මේකට සියඹලා දිය කරගත්තු සියඹලා ඔයාලට මදි අඩුපාඩුවට දෙහි දාන්නත් පුළුවන්. මේ තම්බල ඉවරයි උතුරලා ලුණු ඇඹුල් බලලා මම මේ දාන්නේ කළු කුඩු බෙදගත්තු 3-5 කුඩු. මේ තමයි අවසානය. මේ විදිහට හදලා බලන්න හරිම රසවත්, හරිම රස කෑමක්. මේ විදිහේ රෙසිපි බලාගන්න, වීඩියෝස් බලාගන්න ශානියන් රෙසිපි මාව ෆලෝ කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ජිස්පීටයි.